අයිබෝන් කියලා අපේ පාස්මන් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ පොදු විභාගය සහ අනිකුත් විභාග සඳහා දැනගත යුතුම කාලීන දැනීම තොරතුරු පිළිබඳව. 2025 වර්ෂයේ පවත්වනු ලැබුවේ කීවෙනි ඔස්කා සම්මාන උළෙලද? අනූහත් වන සම්මාන උළෙල. 97 වන ඔස්කා සම්මාන උළෙල පැවතියේ කොහේද? ලොස් ඇන්ජලිස්හි ඩොල්බි රංගහලේදී. 97 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කුමන චිත්‍රපටයේද? අනෝරා. 97 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කවුරුන්ද? එඩ්රියන් බෝඩ්. 97 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කවුරුන්ද? මයිකි මැඩිසන්. 97 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කවුරුන්ද? ෂෝන් බේකර්. 97 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම ත්‍රිමාණකරණ චිත්‍රපටය සඳහා සම්මානය දිනාගනු ලැබුවේ කුමන චිත්‍රපටයද? ප්ලව්. 'ටයිම්ස්' සංග්‍රහව 2024 වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබුවේ කවුරුන්ද? ඩොනල්ඩ් ට්‍රම්ප්. ලෝක මිහිකත විවාහක රූ රැජින 2024 ලෙස කිරුළු දිනාගත්තේ කවුරුන්ද? විව් ටී හා. 2024 ජාත්‍යන්තර බුකර් තෑග්ගය දිනාගනු ලැබුවේ කවුරුන්ද? බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක් වන සමන්තා හාවේ විසින්.